මගේ ජීවිතේ සම්පූර්ණයෙන්ම වෙනස් කරපු ඒ වගේම තවත් තරුණ තරුණියෝ දහස් ගානක ජීවිත වෙනස් කරපු ඒ සුවිශේෂී ගමන පටන් අරගෙන අදට අවුරුදු 7යි. හරියට මීට අවුරුදු 7කට කලින් ලොකු හීනයක් තිබුණු පුංචි කොල්ලෙක් වුණු මම මගේ යාළුවෝ කීප දෙනෙක් එක්ක Equest International Private Limited නමින් ව්‍යාපාරයක් පටන් ගන්නවා. ඒ දවස තමයි 2019 අගෝස්තු 7 වෙනිදා. එදා වෙද්දි මගේ ගාව ඇත්තටම ලොකු මුදලක් තිබුණේ නැහැ. මාත් එක්ක වැඩ කරන්න ලොකු ටීම් එකක් හිටියේ නැහැ. ඇත්තටම හිටියේ අපි 4-5 දෙනෙක් විතරයි. ඇත්තම කතාව කියනවා නම් මට ඒ වෙද්දි ව්‍යාපාරයක් කරන්න ලොකු දැනුමක් තිබුණේ නැහැ. තිබුණේ මං ගැන විශ්වාසයක් සහ කවදා හරි දවසක Equest එක ලොකු ආයතනයක් කරලා තවත් මිනිස්සුන්ගේ ජීවිත ගොඩ දාන්න ඕන කියන හීනේ විතරයි. ඉතින් අන්න ඒ විදිහට ගාල්ලේ පුංචි හෝටලයක ස්ටුඩන්ට්ස්ලා 10 දෙනෙක්ට උගන්වලා පටන් ගත්ත ආයතනය තමයි අද වෙද්දි දහස් ගාණක් මිනිස්සු ඉගෙන ගත දෙනක් බවට පත් වෙලා තියෙන්නේ. අවුරුදු 7ක් පුරාවට මේ ආපු ගමන ඇතුලේ අපි ආයතනයක් විදිහට ගොඩක් දේවල් ඇචීව් කරලා තියෙනවා. ඒ වගේම අපේ ළඟට ආපු ස්ටුඩන්ට්ස්ලා දහස් ගාණක ජීවිත අපි වෙනස් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අභියෝග රැසකට අපි මුහුණ දීලා තියෙනවා. අපිත් එක්ක වැඩ කරන මිනිස්සු එකවරම අපෙන් අයින් වෙලා ගිහිල්ලා තියෙනවා. ඉතින් එදා අභියෝග මැද්දේ පටන් ගත්ත මේ ආයතනය අද වෙද්දි දහස් ගාණකට දැනුම ලබා දෙන දහස් ගාණක් ජීවිත වලට අලුත් බලාපොරොත්තු ලබා දෙන තැනක් බවට පත් වෙලා තියෙනවා. මේ ආපු සාර්ථක ගමනේ කොටස් කරන්න උණු අපේ ස්ටුඩන්ට්ස්ලාට වගේම අපේ කාර්ය මණ්ඩලයට අපේ ඩිරෙක්ටර් බෝඩ් එකට වගේම අපි ගැන විශ්වාසය තියපු හැම කෙනෙකුටවත් මම මේ වෙලාවේ හදවතින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම තමයි මමත් මේ ව්‍යාපාරේ ගොඩනැගුවේ හැමදේම ඉගෙන ගන්න ගම. ඒ නිසා මගේ ඇතුළත සමහර තැන්වලදී වැරදි වෙලා ඇති. ඉතින් මේ හැම වැරද්දකට මම ඔයාලා හැමෝගෙම සමාව ඉල්ලනවා. ඉතින් අපෙන් පොඩි හරි වරදක් වුණා මේ වරද පෙන්ලා දීපු මිනිස්සු ඕනේ තරම් ඉන්නවා. ඒ හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා. ඒ විතරක් නෙවෙයි සමාජ මාධ්‍යවල බැන්නට මඩ ගැහුවට මම ඒ කිසිම කෙනෙක් එක තරහක් නැහැ. මොකද ආයතනයක් විදිහට සහ මම පුද්ගලිකව මේ තැනට එන්න ඕගොල්ලෝ හැමෝම හේතුවක් වුණා. ඒකට මම හැම කෙනෙක්ටම හදවතින් ස්තුතිවන්ත වෙනවා. Equest කියන්නේ මම තනියම ගොඩනගපු දෙයක් නෙවෙයි. ඉතින් මේ ගමනේදී මට උදව් කරපු මිනිස්සු ගොඩක් ඉන්නවා. සමහරව අපිත් එක්ක තාමත් වැඩ කරනවා. තවත් සමහරව අපිත් එක්ක දැන් වැඩ කරන්නේ නැහැ. ඒත් ඒ හැම කෙනෙක්ම මම මේ වෙලාවේ මතක් කරනවා. ඒ හැම කෙනෙක්ටම මම හදවතින් ස්තුතිවන්ත වෙනවා. අපි මේ වෙද්දි තාමත් සාර්ථකව අවුරුදු 7ක් අවසන් කරලා තිනවා. ආයතනයක් විදිහට ඕගොල්ලෝ එළියෙන් දකින්නට වඩා ගොඩක් දේවල් අපි කරගෙන යනවා. ඉතින් ඉදිරියේදීත් තවත් විශාල අභියෝගයයි. හැබැයි අපේ විෂන් එක වෙනුවෙන් අපි අභියෝගේ හැම එකටම මුහුණ දීලා මිනිසුන්ගේ ජීවිත වෙනස් කරගෙන ඉස්සරහටම යනවා. ඒ නිසා ඊළඟ පරිච්ඡේදයේ තවත් රසවත් එහෙමනම් දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා මම ඔයාලා හැමෝටම ආරාධනා කරනවා. හැමෝටම ජය වේවා.